ඉතින් පින්තුනි අද පින්කම් මාලාවේ අදහස තමයි අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් අපට දායාද කරන්නට යෙදුනා වූ මේ විශ්වයේ ඇත්තා වූ වටිනාම සම්පත්තිය නම් වූ ඒ බුද්ධ ශාසනය අතුරින් මුලින්ම අතුරුදහන් වන දහම් පරියායකට තමයි අපි හැම දිනාම මේ අවස්ථාවේදී අවධානය යොමු කරන්නට සූදානමින් සිටින්නේ. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙම දේශනා කරන්නට යෙදුනා මහණෙනි දැන් ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙහි ඇති නොවුනා වූ නමුත් අනාගතයෙහි කියන්නේ අද සිදුවන්නා වූ මහා බයජනක සිදුවීමක් තියෙනවා. මහණෙනි ඒ බයජනක සිදුවීම නුඹලා විසින් මනාකොට තේරුම් ගත යුතුයි. තං වෝ පටිබුද්ධිතබ්බං වෝ නුඹලා විසින් තං ඒ භයානක සිදුවීම පටිබුද්ධිතබ්බං අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන එතනින් නැවතීමක් නෑ. තස්ස පහානාය වායමිතබ්බං තථාගතයන්න් වහන්සේ තමන්ගේ අනාගත සිව්වන පිරිසට දීපු අවවාදය තස්ස පහානාය වායමිතබ්බං ඒ භයානක සිදුවීම අනාගතෙහි ඇති වෙනවා. අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ විද්‍යමාන වෙන්නේ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය අනුව උන්වහන්සේට අද අපි හමුවේ ජීවමානව වැඩ සිටින්න බැරි වුණත් අපිට දිය යුතු උපදේශය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවස්ථාවේදී ලබා දෙන්නට යෙදුනා. තස්ස පහානාය වායමිතබ්බං ඒ භයානක සිදුවීම තේරුම් අරගෙන මෙන්න මේ භයානක සිදුවීම බුද්ධ ශ්‍රාවකයන් විසින් ඉවත් කර දැමීම සඳහා වායමිතබ්බං මෙන්න මේ වචනය වැදගත්. වායමති කියලා කියන්නේ වීරිය කරනවට. වායමති වීරිය කරනවා. වායමිතබ්බං කියලා කියන්නේ වීරිය කළ යුතුය. කුමක් නිසාද? එසේ වීරිය නොකළහොත් තථාගතයන් වහන්සේගේ ධර්මය වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වීරිය නොකළහොත් වෙන කවුරුවත් වීරිය කරන්න කෙනෙක් නැහැ. එනිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් වීරිය කිරීමට සිටින එකම පිරිස තමයි තථාගතයන් වහන්සේ සරණ ගියා වූ සිව්වනක් පිරිස. පින්තුනි ඒ අනාගත සිදුවීම තමයි මහණෙනි අනාගතෙහි පහළවන ශ්‍රාවකයන් තථාගතයන් වහන්සේගේ මේ අභිධර්ම දේශනය අහන්න කැමති වෙන්නේ නැහැ. අංගුත්තර නිකායේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා අනාගත බය සූත්‍රය කියලා. බලා ගන්නට පුළුවන්. මහණෙනි අනාගතයේ පහළ වෙන ශ්‍රාවකයන් තථාගතයන් වහන්සේගේ අභිධර්ම දේශනාව පිළිගන්න කැමති නැහැ. එතකොට පින්තුනි මෙතෙන්දී අවධානය යොමු කරන්නට ඕන මේ තථාගතයන් වහන්සේගේ දේශනාව සිව්වන පිරිසට තමයි එල්ල වෙලා තියෙන්නේ. බුද්ධ ශාසනයෙන් බාහිර අයට නෙවෙයි මේ දේශනාව සිව්වන පිරිසට අපිට අපේ හිතෙන් විමසලා බලන්නට ඕන තමන්ගේ සිත භාග්‍යවතුන් වහන්සේ මේ කියපු භයානක తත්වය තමන්ගේ සිත තුළ ඇති වෙලාද තියෙන්නේ කියන එක. එතකොට පින්තුනි තථාගතයන් වහන්සේගේ අභිධර්ම දේශනාව අහන්න කැමති නෑ, ඉගෙන ගන්න කැමති නෑ, උනන්දුවක් නෑ. හැබැයි මිහිරියට ගායනා කරන දේවල් තිබේ නම් මෙන්න මේවාට සිව්වන පිරිස බොහෝම කැමති. මෙන්න මේවා පසුපස්සේ බොහෝ දෙනා එකතු වෙනවා.
පින්තුනි මේක මගේ පුජ්‍යලික දෙයක් නෙවෙයි. අංගුත්තර නිකාය තුල තථාගතයන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයක්. පින්තුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අනාගතය වශයෙන් දේශනා කරේ මේ අද මොහොත. බලන්න පින්තුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මොනතරම් සත්‍යද කියලා අද අපිට විමසීමෙන් අපි දිහා බැලුවොත් මේක අපිට හොඳටම පැහැදිලි. එනිසා පින්තුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැබෑ ශ්‍රද්ධාවක් ඇති හැම දෙනාම තමන්ගේ හදවත ගැඹුරු ධර්මයට දොර ඇර තැබිය යුතුයි. තමන්ගේ හදවත තුල ගැඹුරු ධර්මයට ඉඩක් වෙන්කර තබාගත යුතුයි. අන්න එහෙම වුණොත් මේ ධර්මය තව බොහෝ කාලයක් ඉදිරියට අපිට පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්තුනි අද සමාජයට රොසාන් ඉන්දික මහත්මයා වගේ එක්කෙනෙක් මදි. රොසාන් ඉන්දික මහත්මයා වගේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනය ඒ අයුරින් තේරුම් අරගෙන බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් අරගෙන ඒ සැබෑ බුද්ධ වචනයට අනුබල දෙන පිරිස ඊටාම අඩුයි. එනිසා අද සමාජයට ගොඩක් උවමනා කරන්නේ සැබෑම බුද්ධ වචනයට ගරු කරන සැබෑම බුද්ධ වචනයට වටිනාකමක් දෙන පිරිසක්. එහෙම වුණොත් තමයි පින්තුනි බුදු සසුන බොහෝ කාලයක් අපිට බබලවන්නට මේ ලෝකයේ තුල තබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි මේ දේ නොකළහොත් වෙන කිසිම කෙනෙක් මේ දේ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක අපි මතක තියාගන්නට ඕන. තථාගතයන් වහන්සේගේ ශාසනය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා අපි කටයුතු නොකළහොත් වෙන කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනය දිගින් දිගට පවත්වා ගන්නට කටයුතු කළ යුතු එකම පිරිස තමයි අපි. පින්තුනි මේ ධර්මයේ ව්‍යාප්ත කිරීමට තියෙන ක්‍රමවේද අතුරෙන් හොඳම ක්‍රමවේදයක් තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතුරින් අග්‍ර දානය තමයි ධර්ම දානය. මෙන්න මේ ධර්ම දානය තුලින් තමයි ධර්මය ව්‍යාප්ත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලා 69 මේ මහ පොළොවෙහි ඇති කරලා උන්වහන්සේලාට දුන්නා වූ අවවාදය තමයි චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. මහණෙනි ධර්ම චාරිකාවෙහි හැසිරෙන්න ධර්ම දේශනා කිරීමෙහි යෙදෙන්න. ඒ තුලින් තමයි ධර්මය ව්‍යාප්ත වීම සිද්ධ වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ මුල ඉඳලා බැලුවත් එහෙමයි. මේ ලංකාවට බුදුදහම අරගෙන ආපු මහින්දාදී මහරහතන් වහන්සේලා මේ ධර්මය ව්‍යාප්ත කරේ කෙසේද කියලා අපි විමසලා බැලුවොත් උන්වහන්සේලා ව්‍යාප්ත කළ ක්‍රමය තමයි ධර්මය දේශනා කිරීම. ඒ ධර්මය දේශනා කරන විටත් පින්තුනි ධර්මය නමින් විවිධ දේවල් තියෙන්නට පුළුවන්. තථාගතයන් වහන්සේගේම බුද්ධ වචනය ඒ අයුරින්ම විස්තර කරන ධර්මයක් දානය දුන්නොත් තමයි බුද්ධ ශාසනයට ආයුෂ ලැබෙන්නේ. එහෙම නැති වුණොත් එම ධර්ම දාණයෙන් තේරුමක් වෙන්නේ නැහැ. පින්තුනි උදාහරණයක් විදියට රත්තරන් කියන ලෝහයට සමානව බබලන එබඳු වටිනාකමක් නැති වෙනත් ලෝහයක් මේ ලෝකයේ තුල ව්‍යාප්ත වුණොත් රත්තරන් කියන ලෝහයේ ස්වභාවයට මොකද සිද්ධ වෙන්නේ?
බොහෝ දෙනා අර ව්‍යාජ ලෝහය රත්තරන් කියලා හිතාගෙන පැලඳගෙන ඉන්නවා. වටිනාකමක් දෙනවා. හැබැයි ඒක සැබෑ රත්තරන් ලෝහය නෙවෙයි. අන්න ඒ වගේ තමයි පින්තුනේ ධම්ම පතිරූපක දේවල්. ධර්මය වගේ ධර්මය මුහුණුවරින් සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියලත් කියනවා. හැබැයි ඇත්තට මෙහෙම දේශනා කරලා නැහැ. ඒ නිසා අපි ධම්ම පතිරූපක සහ සැබෑ ධර්මය කුමක්ද කියන එක පැහැදිලිව වෙන් කරගන්නට ඕන. බුද්ධ ශාසනය දියුණු කිරීමට කැමති ශ්‍රාවකයන් විසින්. එහෙම තේරුම් අරගෙන ධම්ම පතිරූපක ඒ කියන්නේ ධර්මය වගේ දේවල් වලින් සම්පූර්ණයෙන් වැළකීලා සැබෑ ධර්මය දියුණු කිරීමෙහි ව්‍යාප්ත කිරීමෙහි අපි නිරත වෙන්නට ඕන. පින්තුනි අපි අපේ මාතෘකාවට යමු. අද මාතෘකාව තමයි ප ဋ ාණ ධර්මය. ප ဋ ාණ ධර්මයේ ණය ක්‍රමය. පින්තුනි මේ ගැන කියන්නට තිබෙන්නේ ප ဋ ාණං පන පාලිතෝව අනන්තං අපරිමාණං. මේ ප ဋ ාණ දේශනාව පාලි වශයෙන් ගත්තත් අනන්තයි අපරිමාණයි. ප ဋ ාණං පන පාලිතෝ ඒව අනන්තං අපරිමාණං. ප ဋ ාණ දේශනාව පාලිය වශයෙන් ගත්තත් අනන්තයි අපරිමාණයි. තම්පන අනුපද වන්නනං කරිස්සාමීති පටිපන්නස්ස අති දීගායුකස්සාපි ආයුනප්පහෝති. මේ ප ဋ ාණ දේශනාව කොනක ඉඳලා පිළිවෙලින් එකින් එක විස්තර කරනවා කියලා යම් කිසි කෙනෙක් පටන් ගත්තොත් අති දීගායුකස්සාපි අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් වුණත් ආයුනප්පහෝති ආයුෂ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ තරමට දීර්ඝ දේශනාවකට තමයි ප ဋ ාණ දේශනාව කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේක අද පොත්වල සඳහන් වෙන විදියට ඒපෝ කොළ ප්‍රමාණය කොළ 1660ක සඳහන් වෙච්ච දේශනාවක්. ඒ කොළ 1660න් මුල් පිටු 9 සඳහන් දේශනාව තමයි මේ පින්වතුන්ට සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව නමින් අතට ලැබිලා තියෙන්නේ. මුල් පිටු 9 දේශනාව පමණයි සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව නමින් අතට ලැබිලා තියෙන්නේ. සම්පූර්ණ ප ဋ ාණ දේශනාව ගත්තාම පිටු 1660ක ව්‍යාප්ත වෙලා තියෙන දේශනාවක්. එතකොට පින්වතුනි සියල්ල මෙච්චර දැහුවොත් එහෙම නෙමෙයි. ධර්මය ලියවෙන ක්‍රමවේද අතුරින් පෙය්‍යාල ණය ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ පෙය්‍යාල ණය ක්‍රමය කියලා කියන්නේ දීර්ඝ ධර්මය හකුළු වලා ලියනවට කියනවා පෙය්‍යාල ණය කියලා. මෙන්න මේ විදියට ලියපු හින්දා තමයි පිටු 1660ක ලියන්න පුළුවන් උනේ. යම් කිසි කෙනෙක් මේක දිගහැරලා පොත්වල ලියනවා නම් මේ ලෝකයේ තුල තියෙන විශාලතම ගන්තරාජයාණන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ප ဋ ාණ දේශනාව. යම් කිසි කෙනෙක් මේ දේශනාව දිගහැරලා පොත්වල ලියනවා නම් මේ ලෝකයේ තුල විශාලතම ගන්තරාජයාණන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ප ဋ ාණ දේශනාව. ඒ වගේම ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ලම බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට අනුව පොත් 57ක් තියෙනවා. ඒ පොත් 57 අතුරෙන් සිංහල පරිවර්තනයක් නැති එකම පොත් ටික තමයි ප ဋ ාණ ප්‍රකරණය. 1 2 3 කියලා පොත් 3ක් තියෙනවා. සිංහල පරිවර්තනයක් නැති එකම පොත් කොටස තමයි මේ පොත් කොටස. එතකොට මේ ප ဋ ාණ දේශනාවට සිංහල පරිවර්තනයක් නැත්තේ මොකද කියලා ඇහුවොත් සිංහල පරිවර්තනයක් කරලා තේරුමක් නැති නිසා. හුදෙක් සිංහලට පරිවර්තනය කරාට එයින් කියවෙන්නා වූ කරුණ තේරෙන්නේ නැහැ. කියවෙන්නා වූ කරුණ තේරුම් ගන්නට නම් වෙනම එය ඉගෙනගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ විදියට ඉගෙන ගත්තොත් තමයි මෙහි අර්ථයන් තේරෙන්නේ.
ඒ නිසා තමයි සිංහලට පරිවර්තනය කරලා නැත්තේ. එතකොට පින්වතුනි යදා පනසා අන්තර දායති තදා පඨමං අභිධම්ම පිටකන් නස්සති. මේ බුද්ධ ශාසනය පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා කොටස් තුනක් තියෙනවා. මේ තුන අතුරෙන් පරියත්ති ශාසනය අතුරුදහන් වන කල්හි පඨමං අභිධම්ම පිටකන් නස්සති. මුලින්ම නැති වෙන්නේ තථාගතයන්න් වහන්සේගේ ප්‍රඥා බලය දක්වමින් දේශනා කරන්නට යෙදුන මේ අභිධර්ම පිටකය නම් වූ දේශනාවයි. තත්ත ප ဋ ාණං සබ්බ පඨමං අන්තරදායති. මේ අභිධර්ම දේශනාව අතුරිනුත් මුලින්ම අතුරුදහන් වෙන්නේ ප ဋ ාණ දේශනාව. තත්ත ප ဋ ාණං සබ්බ පඨමං අන්තරදායති. මුළු ත්‍රිපිටකය අතුරින්ම මුලින්ම අතුරුදහන් වන දේශනාව තමයි මේ ප ဋ ාණ දේශනාව. පින්තුනි එය අතුරුදහන් වීමට හේතුව තමයි අර කලින් අනාගත බය සූත්‍රයේ දේශනා කරලා තියෙන හේතුව. අපේ හදවතට උවමනාවක් උනන්දුවක් නැතිකම. එනිසා පින්තුනි බෞද්ධ හැම දිනාටම මතක් කරන කාරණාව තමයි අර්ථ දැනගත්තත් නැතත් මේ ධර්මය තථාගතයන්න් වහන්සේගේ මුවින් දේශනා කරන්නට යෙදුනා වූ බුද්ධ ධර්මයයි කියන පැහැදීම ඇති කරගෙන මේ බුද්ධ වචන සජ්ජායනා කිරීමට යෙදෙත්වා. එහෙම සජ්ජායනා කරන විට පින්තුනි ඔබ තුල ඥාන සම්පයුත්ත කුසල් සිත් උපදිනවා. ඒ ගැන බය වෙන්න එපා. යමෙක් මෙය බුද්ධ ධර්මයයි කියන හැඟීම ඇති කරගෙන මෙම ධර්මය සජ්ජායනා කරනවා නම් ඔහු තුල ඥාන සම්පයුත්ත කුසල් සිත් ඇති වෙනවා. ඔහුට එම කුසල් වලින් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයන් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේ මිස්තීරව කියන්නේ? මණ්ඩූක දේව පුත්ත කියන මෙන්න මේ චරිතාපදානය පදනම් කරගෙන මණ්ඩූක දේවපුත්ත කියන චරිතාපදානය පින්තුනි භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා කියන පොකුණ ළඟ ධර්මයේ දේශනා කරමින් ඉන්න විට එම පොකුණේ හිටියා වූ එක්තරා මැඩියෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිබඳව ධම්මෝ ඒසෝ බුච්චතිති සරේ නිමිත්තං අග්ගහේසි අරත තේරුම් ගත්තේ නෑ. මේ උත්තමයාණන් වහන්සේ ධර්මයේ නේද දේශනා කරන්න කියලා ධර්ම සංඥාවක් ඇති කරගෙන ඒ මැඩියා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පැහැදීමෙන් මේ තථාගතයන් වහන්සේගේ මුවින් පිටවෙන බණපද අහගෙන හිටියා. මෙන්න මේ වෙලාවේ පින්තුනි ගොපල්ලෙක් ඇවිල්ලා ඔහුගේ නොදැනුවත්කම නිසා තමන්ගේ අතේ තිබිච්ච කෝටුවට යට වෙලා බණ අසමින් සිටියේදී මේ මැඩියා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබා ගත්තා. අන්න ඔහුට තමයි කියන්නේ මණ්ඩූක දේව පුත්ත කියලා. පින්තුනි මෙන්න මේ මණ්ඩූක දේව පුත්ත කියන පුද්ගලයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙක්. කුසලය කලේ අහේතුක අපායේ ඉපදිලා. මේක හොඳට අවධානය යොමු කරන්න. කුසලය කරේ අහේතුක පුද්ගලයෙක්. සතර අපායේ සියලු සත්වයන්ගේ ප්‍රතිසන්දිය තමයි අහේතුක ප්‍රතිසන්දිය. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත. සතර අපායේ සියලු සත්වයන්ගේ ප්‍රතිසන්දි සිත තමයි අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත. එම සිතෙන් ප්‍රතිසන්දිය ගත්ත කෙනාට කියන්නේ අහේතුක ප්‍රතිසන්දිකයෙක් කියලා. එතකොට කලින් පොකුණ ළඟ බණහා හිටියේ අහේතුක තිරිසංගත සත්වයෙක්. දැන් මණ්ඩූක දේවපුත්ත වෙලා ඉන්නේ ඔහු. පින්තුනි මේ මණ්ඩූක දේවපුත්ත කියන දේවතාවා එවලෙම කළගුණ සැලකීම් වශයෙන් තථාගතයන් වහන්සේ ළඟට වැඩ එනවා වන්දනා කරන්න. අන්න ඒ අවස්ථාවේ
තථාගතයන් වහන්සේ තවදුරටත් ධර්ම දේශනා කරන කල්හි ඒ මණ්ඩූක දේවපුත්‍ර තෙමේ දහසක් ණය පටිමණ්ඩිත සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට යෙදුණා. පින්තුනි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැති කෙනෙකුට. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජඨං කියන ගාථාවෙහි සපඤ්ඤෝ කියන පදයෙන් විස්තර කරන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයාට. මෙන්න මේ සපඤ්ඤෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවක් නැත්නම් ඔහුට එම භවයේදී මාර්ගඵල ධ්‍යාන උපදවන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මණ්ඩූක දේවපුත්ත කියන දේවතාවා සෝවාන් මාර්ගඵල උපදවා ගත්ත කියන්නේ ඔහු ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙක් වෙච්ච නිසා. පින්තුනි හිතන්න අහේතුක භවයක ඉපදිච්ච තිරිසංගත සතෙක් මේ ධර්මයයි කියන සංඥාවෙන් බණ අහගෙන හිටපු කුසලයෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ත්‍රි හේතුක දෙවියෙක් වෙලා දෙවැනි ආත්ම භාවයේ මාර්ගඵල උපදවා ගන්නට එම ධර්ම ඇසීමේ කුසලය ධර්මයේ සිත පහදවාගත් කුසලයේ හේතු වුණා නම් මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබාගත් අපි තථාගතයන් වහන්සේ සරණ ගියා වූ අපි ධර්මයේ සරණ ගියා වූ අපි ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා වූ අපි බෞද්ධ දෙමව්පියන් ළඟ ඉපදුනා වූ අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සද්ධාව ඇති කරගෙන මේ ධර්මයේ සජ්ජායනා කළොත් මේ ධර්මය අහන්නට පටන් ගත්තොත් ඔහු තුල ඥාන සම්පයුක්ත කුසල්සිත අනිවාර්යෙන්ම උපදිනවා. එනිසා පින්තුනි හැම දිනාම උනන්දුවෙන් මේ ධර්මයේ පිළිබඳව හැඟීම් ඇති කරගෙන අර්ථ නොදැනුණාට ඒ ගැන කලබල නොවි සද්ධාවම පෙරදරි කරගෙන නැවත නැවත බුද්ධ වචන සජ්ජායනා කිරීමට හුරු පුරුදු වෙත්වා කියලා අපි ආරාධනා කරනවා මතක් කර සිටිනවා. ඔබ විසින් කරන එම ක්‍රියාව බුදු සසුනට ආයුෂ ලැබීමට හේතුවක් වෙනවා. ඒක සුළුපටු දෙයක් නෙමෙයි. එතකොට පින්වතුනි අපි ටිකක් තව විස්තර කරගනිමු. තථාගතයන් වහන්සේගේ මේ අභිධර්ම පිටකය ධම්මසංගණි විභංග ධාතු කතා පුග්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක ප ဋ ාණ කියලා ප්‍රකරණ වශයෙන් කොටස් 7ක් තියෙනවා. පොත් වශයෙන් නම් පොත් 13ක් තියෙනවා. පින්තුනි මේ අභිධර්ම පිටකය තුල එහෙම නැතිනම් විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියන මේ මුළු ත්‍රිපිටක බුද්ධ වචනයෙන්ම කියවෙන්නා වූ අරුත අපි එළියට උදුරලා ගත්තොත් කොටස් 5කට ගන්න පුළුවන්. පළවෙනි එක චිත්තය, දෙවෙනි එක චෛතසික, තුන්වෙනි එක රූප, හතරවෙනි එක නිර්වාණය, පස්වෙනි එක ප්‍රඥප්තිය. මුළු ත්‍රිපිටක බුද්ධ වචනයම එයින් කියවෙන්නා වූ දේවල් උදුරලා ගත් විට මෙම කොටස් 5න් කිහිපයක හෝ සුදුසු පරිදි අන්තර්ගත වෙනවා. ඒ නිසා ත්‍රිපිටකයෙන් කියවෙන්නා වූ සියල්ල කොටස් 5යි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්ති. මෙන්න මේ පහ තමයි පින්තුනි ත්‍රිපිටක බුද්ධ වචනයෙන් කියවෙන්නා වූ දේවල්. ඒ වගේම පින්තුනි මේ විශ්වය තුල මුළු විශ්වය තුලම විද්‍යමාන වෙන දේවල් පරමාර්ථ ධර්ම වශයෙන් කොටස් 4යි.
ප්‍රඥප්තිය කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යමාන වෙන එකක් නෙමෙයි. ඒක සම්මුති සත්‍යය. පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙන ධර්ම කොටස් 4යි. ඒවට අපි කියනවා සතර පරමාර්ථ ධර්ම කියලා. ඒ තමයි පින්තුනි චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය. යම්කිසි කෙනෙක් අභිධර්ම පිටකය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට අභිලාෂය තිබේ නම් ඔහු විසින් කළ යුතු පළමු කටයුත්ත තමයි මෙන්න මේ සතර පරමාර්ථ ධර්මයන් හොඳ හැටි තේරුම් ගැනීම. සතර පරමාර්ථ ධර්මයන් හොඳ හැටි තේරුම් ගැනීම අභිධර්ම පිටකය ඉගෙනීමට පදනමයි. ඒ විතරක් නෙවෙයි, මේ සතර පරමාර්ථ ධර්ම හොඳ හැටි තේරුම් ගැනීම විදර්ශනා භාවනාවෙහි යෙදීමටත් පදනමයි. විසුද්ධි මාර්ගය තුල විදර්ශනා ප්‍රඥාව දියුණු කළ යුතු ආකාරය දක්වන තැනදී පැහැදිලිව දක්වලා තියෙනවා. තේසු භූමි භූතේසු ධම්මේසු උග්ගහ පරිපුච්ඡා වසේන ඥාන පරිචයං කତ୍වා. තේසු භූමි භූතේසු ධම්මේසු කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍ය ආදී මෙන්න මේ පරමාර්ථ ධර්ම විභාගයන්හි උග්ගහ පරිපුච්ඡා වසේන ඥාන පරිචයං කତ୍වා. උග්ගහ කියන්නේ පින්තුනි ඉගෙන ගැනීම. පරිපුච්ඡා කියලා කියන්නේ එම ධර්මයන් පිළිබඳව අවබෝධයේ තියෙන සත්පුරුෂයන් සමග අර්ථ විමසීමෙහි සාකච්ඡා කිරීමෙහි යෙදීමට. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන විදියට උග්ගහ පරිපුච්ඡා වශයෙන් ඥාන පරිචයං කତ୍වා ආදී විදියට විපස්සනා ඥානෙ දියුණු කරගත යුතු ආකාරය දක්වන තැනදී මේ පරමාර්ථ ධර්ම පිළිබඳව සුතමය ඥානය මුලින් උපදවා ගත යුතු බව දක්වලා තියෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ගපාළියේ පළවෙනි ප්‍රඥාවත් සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානං කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට පින්තුනි මේ සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම අභිධර්මය ගැඹුරින් ඉගෙන ගැනීමටත් විදර්ශනා ඥානය දියුණු කර ගැනීමටත් අත්තිවාරම වෙන බව අපි තේරුම් ගන්නට ඕන. එතනදී පින්තුනි මේ අභිධර්මාර්ථ කොටස් පරමාර්ථ ධර්ම 4 තමයි සුදුසු පරිදි මේ ප ဋ ාණ දේශනාව තුලත් විස්තර වෙන්නේ. එතකොට පින්තුනි කෙනෙකුට හිතෙන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ අපිට උවමනා කරන්නේ මේ ගෝර කටුක භයංකර සංසාරෙන් අත මිදෙන්න. අපිට උවමනා කරන්නේ අපේ ජීවිතය දියුණු කරගන්න. එය සඳහා ඔය කියන අභිධර්මය උවමනාද කියන කරුණ කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්තුනි මෙන්න මේ කරුණ අපි තේරුම් ගන්නට ඕන. මම යනු කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නයට අපි පිළිතුරක් සොයා ගන්නට ඕන. මම යනු කුමක්ද? කුමක්ද පින්තුනි මම කියන තැන තියෙන්නේ? අපි හැම කෙනෙකුටම මම කියලා දෙයක් තියෙනවා. මේ විශ්වයේ ලොකුම දේ තමයි තමන්ට මේ විශ්වය තුල තියෙන ලොකුම දේ තමයි මේ මම කියන දෙය. එය පිළිබඳව උපාදානය තමයි වැඩිපුරම බලවත්ව සිතක පවතින්නේ. එතකොට මේ මම කියන තැන ඇත්තා වූ යථාර්ථය කුමක්ද? පින්තුනි මේ මම කියන තැන අපි හැම දෙනාටම ශරීරයක් තියෙනවා. ශරීරයක් තියෙනවද නැද්ද? තියෙනවා. පින්තුනි මෙන්න මේ ශරීරය තවදුරටත් විමසලා බලන විට
මේ ශරීරයේ තුල ඇස තිබේද නැද්ද? තියෙනවා. මේ ඇසට කියනවා චක්කු ප්‍රසාද රූපය කියලා. කන තිබේද නැද්ද? තියෙනවා. මේ කනට කියනවා සෝත ප්‍රසාද කියලා. ඒවා පරමාර්ථ වශයෙන් පින්තුනේ ටිකක් ගැඹුරුයි. සෝත ප්‍රසාදය කියලා. අපිට ගඳ සුවඳ දැනෙන නහයක් තිබේද නැද්ද? තියෙනවා. එයට කියනවා ගාන ප්‍රසාදය කියලා. ඊළඟට අපිට රසය දැනෙන දිවක් තිබේද නැද්ද? තියෙනවා. එයට කියනවා ජීවහා ප්‍රසාදය කියලා. ඊට පස්සේ අපිට සැප දුක් පහස ලබන කයක් තිබෙනවද නැද්ද? තියෙනවා. ඒ කය කෙරෙහි තියෙන රූප කොටසක් තියෙනවා කාය ප්‍රසාදය කියලා. එතකොට චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියලා ප්‍රසාද රූප පහක් අපේ මේ හැම ඇඟකම තියෙනවා. එතකොට පින්තුනි මේවා දැනගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබේද ස්වාමින් වහන්සේ? පින්තුනි සතිපට්ඨාන සූත්‍රයේදී චක්කුංච පජානාති, කුමක්ද චක්කුංච පජානාති කියලා කියන්නේ? මේ චක්කුංච කියන පදයෙන් කියවෙන්නා වූ ධර්මය කුමක්ද? පජානාති කියන වචනයෙන් කියවෙන්නා වූ කරුණ කුමක්ද? විමසන්න. චක්කුං කියන පදයෙන් කියවෙන්නේ පින්තුනි චක්කු ප්‍රසාද රූපය. පජානාති කියන වචනයෙන් කියවෙන්නේ විදර්ශනා ප්‍රඥාව. එතකොට විදර්ශනා ප්‍රඥාවෙන් දත යුතු දෙය තමයි අපේ මේ සිරුර තුල තියෙන චක්කු ප්‍රසාද රූපය. එක එක ධර්මයක්. ඊළඟට පින්තුනි සෝතංච පජානාති. සෝතංච කියන වචනයෙන් කියවෙන්නේ සෝත ප්‍රසාද රූපය. පජානාති කියන වචනයෙන් කියවෙන්නේ විදර්ශනා ප්‍රඥාව. එතකොට මේ විදර්ශනා ප්‍රඥාවෙන් දත යුත්තේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි. මේ මම කියන තැන ඇත්තා වූ පරමාර්ථ ධර්මයන් තමයි විදර්ශනා ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕන. අජ්ජත්තං සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මෙතන තමන් තුල කාමච්ඡන්දය ඇති වුණොත්, කාමච්ඡන්දය කියන්නේ ලෝභ චෛතසිකයට, එය පජානාති විදර්ශනා ප්‍රඥාවෙන් දැනගන්නවා. එතකොට විදර්ශනා ප්‍රඥාවෙන් දැනගත්තේ ලෝභ චෛතසිකය. මෙන්න මේ විදියට පින්තුනේ මේ සතිපට්ඨාන සූත්‍රය අට කතා ටීකා අනුව සැබෑම තේරවාදී ණය ක්‍රමයන් අනුව අර්ථ විමසලා බැලූ කලෙහි මෙයින් කියවෙන්නේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අවබෝධය සතිපට්ඨාන භාවනාව දියුණු කිරීමට තිබිය යුතු බවයි. එතකොට පින්තුනි මම උදාහරණ කීපයක් තමයි ওই ප්‍රසාද රූප පහ ගත්තේ. අපේ එක ශරීරයක් ගත්තයින් පස්සේ මේ එක ශරීරයක එකතු වෙලා පවතින රූප ධර්ම තියෙනවා 27ක්. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ අපි ඉගෙනගෙන තියෙන්නේ රූප පරමාර්ථ ධර්ම 28ක් කියලා. ඇයි ඔබ වහන්සේ එක සිරුරක් තුල 27ක් කියලා කිව්වේ? ඒකට හේතුව තමයි පින්තුනේ අපේ කාන්තා පුරුෂ කියලා ભેදයක් තියෙනවා. ඒකට විශේෂ වෙච්ච රූප ධර්ම කොටස් දෙකක් තියෙනවා. ඉත්ති භාව රූපය, පුරුෂ භාව රූපය කියන මෙන්න මේ දෙක. මේ දෙක එක සිරුරක් තුල පවතින්නේ නැහැ. කාන්තාවක් නම් ස්ත්‍රී භාව රූපය තමයි එම සිරුර තුල තියෙන්නේ. පුරුෂයෙක් නම් පුරිස භාව රූපය තමයි එම සිරුර තුල තියෙන්නේ. එතකොට පින්තුනි මෙතෙන්දි මේ භාව රූපය කියන්නේ සමහර වෙලාවට අපේ හිතට දැනෙන රූපය නෙවෙයි. ඒකට උදාහරණයක් විදියට කියන්නම්, මල සිරුර තුල භාව රූපය නැත. එතකොට තේරුම් ගන්න භාව රූපය කියන්නේ මොකක්ද කියලා. මල සිරුරක් තුල භාව රූප නැහැ. එතකොට මේ භාව රූපය කියලා කියන්නේ සියුම් වූ රූප ධර්ම දෙකකට.
මෙන්න මේ දෙක එක සිරුරක් තුල නැති නිසා එක රූපයක් අඩු කරාම ස්ත්‍රී ශරීරය තුල ස්ත්‍රී භාව රූපය සමග රූප 27ක පැවැත්මක් තියෙන්නේ. පිරිමි කෙනෙකුගේ සිරුර තුල පුරුෂ භාව රූපය සමග රූප 27ක පැවැත්මක් තියෙන්නේ. එතකොට පින්තුනේ අපි අපේ සිරුර තුල පවතින යථා ස්වභාවය තමයි මේ ප්‍රසාද රූප පහ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සතර මහා ධාතු ආදී මෙන්න මේ රූප පරමාර්ථ ධර්ම 27ක පැවැත්මකට තමයි අපි මම කියලා සිතින් අරගෙන තිබෙන්නේ. අපේ ශරීරය තුල පවතින යථාභූත ස්වභාවය තමයි මෙන්න මේ රූප පරමාර්ථ ධර්ම 27 පැවැත්ම. කාරුණික පිංතුනේ මෙසේ ජීවිතයේ යථාර්ථය දැනගැනීමට ලොව තුල ලැබෙන එකම අවස්ථාව බුද්ධෝත්පාද කාලයයි. ජීවිතය තුල පවතිනා වූ යථාර්ථය නොවරදවා තත් වූ පරිද්දෙන් දැනගැනීමට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. තථාගතයන්න් වහන්සේගේ පරමාර්ථ ධර්ම දේශනාව නැති දවසකදී අපිට මම කියන දෙය තත් වූ පරිද්දෙන් තේරුම් ගැනීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට පින්තුනේ අපිට දැන් අදහසක් එන්නේ නැති එහෙමනම් මේ ශරීරය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම 27ක පැවැත්මක්. පේන පින්ඩූපමං රූපං මේ රූප ශරීරය පෙන පිඬක් වගේ සාරවත් දෙයක් නෙමෙයි. අපි මෝචරියකට එහෙම ගිහිල්ලා බැලුවොත් මේ ශරීරයේ ස්වභාවය ටිකක් තදින් තේරුම් ගන්නට පුළුවන්. අපි හැම කෙනෙක්ගේම ශරීරය එක භවයකට විතරයි එක භවයකට නැවතීමට දීපු නවාතනක් පමණයි. මොනතරම් ලස්සන කෙනෙක් වුණත් මොනතරම් වටිනා කෙනෙක් වුණත් ඕනම කෙනෙකුගේ ශරීරය එක භවයකට මොහොතක් නතර වී සිටීමට දීපු නවාතනක් පමණයි. අත්තනෝ ශරීරම්පි පහාය ගන්තබ්බං තමන්ගේ ශරීරයත් යම් කිසි වෙලාවකදී අපිට අත්හැර යෑමට සිද්ධ වෙනවා. නත්ති කෝචි භවෝ නිච්චෝ ඉති වුත්තං මහේසිනා අවීචියේ පටන් නේව සංඥා නා සංඥායතනය දක්වා මේ සෑම භවයකම ඉපදුනා වූ කවර සත්වයකටවත් හැමදාම නතර වෙලා ඉන්න පුළුවන් ජීවිතයක් නැහැ. නත්ති කෝචි භවෝ නිච්චෝ කෝචි භවෝ නිච්චෝ නත්ති නිත්‍ය වූ කිසිම භවයක් නැත. කෝචි භවෝ නිච්චෝ නත්ති නිත්‍ය වූ කිසිම භවයක් නැත. කවුද දේශනා කරන්නට යෙදුනේ? ඉති වුත්තං මහේසිනා මහර්ෂි වූ මහා කාරුණික අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. යමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා නම් තන් තතේව හෝති නෝ අඤ්ඤථා තං ඒ දේශනා කරපු කරුණ තතා ඒව හෝති ඒ අයුරින්ම සිදුවේ. නෝ අඤ්ඤථා වෙනත් විදියකින් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පින්තුනේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරේ ලෝකයේ තියෙන සත්‍යයයි. තථාගතයන් වහන්සේගේ කෘත්‍ය තමයි යථා ස්වභාවය දේශනා කිරීම. අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලාගේ ස්වභාවය තමයි තත්තු ස්වභාවය තත්තු පරිද්දෙන් දේශනා කිරීම. එතකොට මේ ජීවිතය සකස් කරේ මේ දුක සකස් කරේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ඒක සසර ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ කෘත්‍ය තමයි දුක දුක වශයෙන් අවබෝධ කර දීමට ධර්මය දේශනා කිරීම.
එතකොට පින්වතුනි මේ රූප 27ක පැවැත්මක් අපේ ශරීරය කියලා කියන්නේ මේ ශරීරය කියන එක తాවකාලික නවාතනක් පමණයි ඕනම කෙනෙකුට. මේ ශරීරය ටික දවසකින් දාලා යන්න වෙනවා. මේ වෙලාවේ මට මතක් වෙනවා බුරුම රට වාසී ලෝක ප්‍රකට මහා තෙරුන් වහන්සේ නමක් විසින් දීපු උපදේශයක්. ඒ උපදේශය තමයි මේ ශරීරය කියන එක ණයට ගත්ත ගොනෙක් වගේ. ණයට ගත්ත ගොනාට මොකද සිද්ධ වෙන්නේ? ටික කලකින් ආපහු බාර දෙන්න වෙනවා. අද කාලේ පැහැදිලි උදාහරණයක් කියනවා නම් රෙන්ට් එකට ගත්ත කාර් එකක් වගේ. කුලියට කාර් එකක් අරගෙන ඒ කාර් එක අපේ ගමන් බිමන් සඳහා යොදාගන්නේ නැතුව පිහදදා තියාගෙන හිටියොත් කාල සීමාව ඉක්මුණාම අයිතිකාරය ඇවිල්ලා ඉල්ලනවා. එතකොට මොකද වෙන්නේ? ආපහු දෙන්න වෙනවා. අපි කාර් එකෙන් යා යුතු ගමන යාගත්තෙත් නැහැ. පිහදදා පරිස්සම් කර තියාගෙන හිටියා. අන්තිමට Tamanට මුකුත් නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ ශරීරය කියන එක. මේ ශරීරය කියන එක ණයට ගත්ත ගොනෙක් වගේ, කුලියට ගත්ත කාර් එකක් වගේ. ටික කාලයකටයි අපිට මේක දීලා තියෙන්නේ. ඒ වෙලාවේ අපි මේක පිහදදා තියාගෙන හිටියොත් ඇවිල්ලා ඉල්ලුවාම මේ ඔක්කොම දෙන්න වෙනවා. අපිට එක කොටසක්වත් තියාගන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොම බාර දෙන්න වෙනවා. අන්න ඒ බාර දෙන වෙලාවේ මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම් හි. ජීවිත සංඛයම් හි මරණාසන්න අවස්ථාවේදී පුඤ්ඤං සුඛං ජීවත් වෙලා ඉන්න කාලේ කරගන්න පින තමයි අපිට අරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා අපේ මේ ශරීරයෙන් ගත යුතු සාරය තමයි සීල, සමාධි, ප්‍රඥා. මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්ම කොටස් තුන දියුණු කරගෙන නිවනට පැමිණීමට ඇති මාර්ගය දියුණු කර ගැනීමට ණයට දීපු වාහනයක් තමයි අපේ මේ ශරීරය. ඒ ශරීරය දීපු වෙලාවේ, මනුස්ස ශරීරය දීපු වෙලාවේ ඒ සීල, සමාධි, ප්‍රඥා ආදී නිර්වාණ මාර්ගය එයින් දියුණු කරගත්තේ නැතොත් අපිට මේ කය ඉල්ලපු වෙලාවට සියල්ල දෙන්න වෙනවා. අන්තිමට අපි කරගත්ත දේකුත් නැහැ, අපිට ඉතුරු වෙච්ච දේකුත් නැහැ. මේක පින්වතුනි වචනයෙන් කිව්වට ප්‍රායෝගිකව කරන්න ටිකක් අමාරුයි. තමයි අපි හැමෝම කෙලෙස් සහිත නිසා කය පිළිබඳව උපාදානය තියෙනවා. නමුත් අපි පුළුවන් හැටියට කයෙන් ගත යුතු සාරය වූ කුසල කර්මයන්, සීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්මයන් දියුණු කර ගැනීමට කය පරිහරණය කළ යුතුයි. එහෙම වුණොත් කාර් එක කුලියට අරගෙන තමන්ගේ ගමන් ටික ගියපු කෙනා වගේ වෙනවා. එහෙම නැති වුණොත් කාර් එක කුලියට අරගෙන පිහදදා ගෙදර තියාගෙන හිටපු කෙනා වගේ බවට පත් වෙනවා. එනිසා නුවණ තියෙන පුද්ගලයා කයේ ස්වභාවය විමසලා කයින් ගත යුතු සාරය ගැනීමට අපි හැම දිනෙකම මහන්සි වෙන්නට ඕන. එතකොට පින්තුනේ මෙන්න මේ රූප ධර්ම පිළිබඳව අවබෝධය කියලා කියන්නේ අපේ මේ ඇඟ පිළිබඳව අවබෝධයටයි. ඒ නිසා චක්කු ප්‍රසාදය කියන්නේ පිට තියෙන දෙයක් නෙවෙයි, අපේ ඇඟ ඇතුලේ තියෙන දෙයක්. සෝත ප්‍රසාදය කියන්නේ පිට තියෙන දෙයක් නෙවෙයි, අපි කෙනකෙනාගේ ඇතුලේ තියෙන දෙයක්. ගාන ප්‍රසාදය ආදී සියලු රූප ධර්ම හැමයි. ඒ නිසා මේ ඇඟේ ස්වභාවය තවත් විදිහකින් කියනවා නම් කායානුපස්සනා ඥානය දියුණු කරගන්නේ මේ රූප ධර්ම තේරුම් ගනිමින්, රූප ධර්ම පදනම් කරගෙන. ඊළඟට පින්තුනේ අපි කිව්වා චිත්ත චෛතසික කියලා කොටසක්. මේ චිත්තය කියන එක භූමි වශයෙන් කොටස් 4කට බෙදෙනවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්,
ලෝකෝත්තර සිත් කියලා භූමි වශයෙන් කොටස් 4කට බෙදෙනවා. මේ සිත කියලා කියන්නේ අපේ ඇඟ තුල යම්කිසි දැනීමක් ඇති වෙනවා නම් මේ ඇති වෙන දැනීම් සියල්ලම චිත්ත චෛතසික ධර්ම. වෛද්‍ය විද්‍යාවට අනුව විස්තර කරන්නේ සමහර වෙලාවට මොළයෙන් තමයි ඒ දේවල් දැනගන්නව කියලා. නමුත් අපේ තථාගතයන්න් වහන්සේගේ ධර්මයට අනුව ධම්මසංගණි පාළියේ රූප කාණ්ඩය තුල තියෙනා වූ බුද්ධ වචනය තමයි සබ්බං රූපං අනාරම්මනං. සබ්බං රූපං අනාරම්මනං. සබ්බං රූපං අනාරම්මනං කියලා කියන්නේ සෑම රූප පරමාර්ථ ධර්මයකටම අරමුණක් දැනගැනීමට නොහැකිය. සබ්බං රූපං අනාරම්මනං කියන පදයේ අදහස තමයි කිසිදු රූප පරමාර්ථ ධර්මයකට වෙනත් අරමුණක් දැනගැනීමේ හැකියාවක් නැත. පඨවි ධාතුවට වෙන දෙයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. තේජෝ ධාතුවට වෙන දෙයක් දැනගන්නට පුළුවන් කමක් නැහැ. මේ විදියට රූප පරමාර්ථ ධර්ම 28ටම අන්‍ය වූ දෙයක් දැනගැනීමේ හැකියාවක් නැති විදියට සබ්බන් රූපං අනාරම්මනං කියලා තමයි බුද්ධ ධර්මයේ තුල විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය තුල මම තුල යම් දැනීමක් දැනගැනීමක් ඇති වෙනවා නම් ඒ දැනීම ඒ දැනගැනීම් සියල්ලම චිත්ත චෛතසික කියන මෙන්න මේ ධර්ම කොටස් දෙකේ සිදුවීමක් විදියට අපි තේරුම් ගන්නට ඕන. එතකොට සිත කියලා කියන්නේ අපි තුල ඇතිවන දැනීම. මේ සිත ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදන්න පුළුවන්. චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය, જીවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය කියලා කොටස් 6කට බෙදන්න පුළුවන්. චක්කු විඥාණය යනු කුමක්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතන පිංගතුනේ චක්කුංච කියලා කියන්නේ අපේ සිරුර තුල ඇත්තා වූ මේ ඇස් කුහරය ඇතුලේ තියෙන චක්කු ප්‍රසාද රූපයට. රූපේච කියලා කියන්නේ අපේ ඇස ඉදිරිපිට තියෙන රූපයන්ට. මෙන්න මේ ඇසත් රූපයත් නිසා ඇස තුල උපදින සිතට කියනවා චක්කු විඥාන සිත කියලා. ඒකට අපි කියනවා පෙනීම කියලා. එතකොට මේක පරමාර්ථ විදියට දන්නේ නැත්නම් මේක පිළිබඳව අපිට හැඟෙන්නේ මම දකිනවා. මම දකිනවා. එතකොට මම කියලා තියෙන්නේ මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදයටයි. චක්කු විඥාන චිත්තුප්පාදය කියන්නේ චක්කු විඥාන සිත සහ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. සිතයි චෛතසිකයි එකට එකතු කරාම කියනවා චිත්තුප්පාදය කියන වචනය. සිතයි එම සිත සමග උපදින චෛතසික ධර්මයි එකතු කරලා තනි වචනයක් කියනවා චිත්තුප්පාදය කියලා. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ අපේ ඇඟ තුල චක්කු ප්‍රසාදය තුල උපදින චක්කු විඥාන චිත්තුප්පාදයට. එතකොට මෙන්න මේ විදියට බලන විට පින්තුනි මේ සිත සහ චෛතසික කියන්නේ අපේ මේ ඇඟෙන් බාහිර දෙයක් නෙවෙයි. අපි ඉපදිච්ච දා පටන් එහෙම නැත්නම් අනන්ත සසර පටන් තප්පරයක් ගානේ අපේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන උපදිමින් බිඳෙමින් පවතින ධර්ම සමූහයකට තමයි චිත්ත චෛතසික කියලා කියන්නේ. මේ චිත්ත චෛතසික ජීවිතයක් තුල නැති වෙන අවස්ථා තියෙන්නේ දෙකයි. පළවෙනි අවස්ථාව තමයි අසඤ්ඤ සත්ව ලෝකයේ තුල ඉපදිච්ච අවස්ථාව.
මේ අසඤ්ඤ සත්ත්‍ය කියන බ්‍රහ්ම ලෝකයේ තුල උප්පත්තියක් ලබා ගත්තොත් මේ අසඤ්ඤ සත්ත්‍ය බ්‍රහ්මයා තුල කිසිදු සිතක් කිසිදු චෛතසිකයක් නැහැ. අචිත්තක අවස්ථාව. අචිත්තක අවස්ථාව කියන්නේ සිතක් නැතිව ජීවත් වෙන අවස්ථාව. අනිත් අවස්ථාව තමයි පින්තුනේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාව. එය කරන්නට පුළුවන්කම තියෙන්නේ අනාගාමී හෝ රහතන් වහන්සේලාට පමණයි. බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලා සහ අනාගාමී ඵලයෙන් ඉහළ උත්තමයන්ට පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාවේ එම සිරුර තුල කිසිදු සිතක් කිසිදු චෛතසිකයක් විද්‍යමාන වෙන්නේ නැහැ. අන්න ඒකත් අචිත්තක අවස්ථාවක්. එතකොට මෙන්න මේ විදියට පින්තුනේ සසර ගමනේ අචිත්තක අවස්ථා තියෙන්නේ දෙකයි. අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකයේ තුල ඉපදිච්ච අවස්ථාව සහ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාව. ඒ තුලිනුත් පුතජන කෙනෙකුට අචිත්තක අවස්ථාවක් තියෙන එකයි. ඒ තමයි අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකයේ තුල ඉපදිච්ච අවස්ථාව. මොකද පුතජන සෝතාපන්න සකදාගාමියාට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් කමක් නැහැ. එතකොට පින්තුනේ තමන්ගේ සිරුර දිහා බලන්න මොහු නිරෝධ සමාපත්තියට සමවදින්නෙත් නැහැ. අසඤ්ඤ සත්ත්වයේ ඉපදිච්ච කෙනෙකුත් නෙවෙයි. එතකොට මොහු තුල අචිත්තක අවස්ථාවක් තිබේද? තියෙනවද? අපි තුල අචිත්තක අවස්ථාවක් තිබේද? අපි තුල පින්තුනේ අචිත්තක අවස්ථාවක් විද්‍යමාන වෙන්නේ නැහැ. සිත නිරුද්ධ වෙන සිත් දෙකක් අතර කාලය අචිත්තක කියලා එක සලකන්නේ නැහැ. එහෙම ගන්න එපා. සාමාන්‍ය විදියට අපි තුල අචිත්තක අවස්ථාවක් නැහැ. පටිසන්ධි සිතේ පටන් චුති සිත දක්වා පැය 24 තප්පරයක් පාසා අපේ මේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා මේ චිත්ත චෛතසික ධර්මයන්. අපි මව් කුසේ එක භවයක මුලින් ඇති වෙන සිතට කියනවා ප්‍රතිසන්ධි සිත කියලා. එක ජීවිතයක මුලින් ඇති වෙන සිතට කියනවා ප්‍රතිසන්ධි සිත කියලා. එක ජීවිතයක අවසානයට ඇති වෙන සිතට කියනවා චුති සිත කියලා. මෙම සිරුරේ අවසානයට පහළ වෙන හිත තමයි චුති සිත. එතකොට එක භවයක මුල් සිතක් තියෙනවා ප්‍රතිසන්ධි සිත. එක භවයක අග සිතක් තියෙනවා චුති සිත. නමුත් සසරේ මුලක් නැති හැටියට තමයි ධර්මය උගන්වන්නේ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. පුබ්බා කෝටින පඤ්ඤායති කියලා කියන්නේ මේ චිත්ත පරම්පරාවේ මුල් කෙරවරක්, සසරේ මුල් කෙරවරක් බුදුදහම තුල විද්‍යමාන වෙන දෙයක් හැටියට කියන්නේ නැහැ. මුලක් නැති විදියට තමයි දක්වලා තියෙන්නේ. නමුත් සසරේ අගක් තියෙනවා. එහෙම නැත්නම් මේ චිත්ත පරම්පරාවේ අවසානයක් තියෙනවා. මොකක්ද අවසානය? පරිනිබ්බාන චුති චිත්තය. චිත්ත පරම්පරාවක අවසාන සිත තමයි පරිනිබ්බාන චුති චිත්තය. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ සිරුරු තුල උපදින අවසාන හිතට කියනවා පරිනිබ්බාන චුති චිත්තය කියලා. මෙන්න මේ සිතෙන් අනතුරුව කිසිදු සිතක් කිසිදු චෛතසිකයක් උන්වහන්සේලාගේ සසරේ නැවත ඉපදීමක් නැහැ. ඒකට තමයි දේශනා කරේ නත්ති දානි පුනක් භවෝ අය මන්තිමා ජාති. මේ අන්තිම භවයයි පුනක් භවෝ නැවත ඉපදීමක් නත්ති නැත. මෙන්න මේ විදියට පින්තුනේ අපේ සිරුර තුල මේ සසරේ නිරතුරුව
අසඤ්ඤ සත්ත්ව ලෝකයේ තුල ඉපදිච්ච අවස්ථාව හැර අනිත් සෑම අවස්ථාවකම තප්පරයක් ගානේ අපේ සිරුර තුල ඉපදෙමින් බිඳෙමින් පවතින ක්‍රියාවලියකට තමයි චිත්ත පරම්පරාව කියලා කියන්නේ. මේ චිත්ත පරම්පරාව එක ඇඟකට එකක් ගානේ තියෙනවා. එකයි තථාගතයන් වහන්සේගේ අවවාදය සචිත්ත පරියෝදපණං, තමන්ගේ හිත පිරිසිදු කරගන්න. සචිත්ත කියලා කියන්නේ තමන්ගේ සිත, තමන්ගේ ඇඟේ තියෙන සිත. එතකොට එක ඇඟකට එක චිත්ත පරම්පරාවේ ගාන තියෙනවා. මේ චිත්ත පරම්පරාව අවබෝධ කර ගැනීමට මේ මහ පොළොවේ ඇත්තා වූ එකම ධර්මය තමයි බුද්ධ ධර්මය. මේ චිත්ත පරම්පරාව නිවැරදි ලෙස, පැහැදිලි ලෙස ගැඹුරින් තේරුම් ගැනීමට ඇත්තා වූ එකම ආගම, එකම ශාසනය තමයි අප සරණ ගියා වූ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වූ කල්හි මේ චිත්ත පරම්පරාව තේරුම් ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා පින්තුනි, අපි හැම දිනෙකම මේ සිත පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ස්වාමීන් වහන්සේ, සිත ගැන අවබෝධය ඇති කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? චිත්තං රක්ඛේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහං. පින්තුනි, මේ සිත කියන්නේ අපේ ඇසට පේන දෙයක් නෙවෙයි. අරූපිනෝ ධම්මා, අනිදස්සනා ධම්මා. අනිදස්සනා ධම්මා කියන්නේ ඇහැට පේන්නේ නැති ධර්මවලට. එතකොට මේ සිත දමනය කිරීම ඊටාම දුෂ්කරයි. දුරක්ඛං ආරක්ෂා කිරීමට ඊටාම දුෂ්කරයි. මේ සිත දමනය කර ගැනීමට, මේ සිත සකස් කර ගැනීමට තියෙන්නට ඕන කරුණක් තමයි සිත පිළිබඳව අවබෝධය. ඒකයි චිත්තං රක්කේත මේදාවී. මේදාවී කියන වචනේ අදහස තමයි පින්තුනි, මේදා වුච්චති පඤ්ඤා. මේදා කියන වචනයෙන් කියවෙන්නේ ප්‍රඥාව කියන චෛතසික ධර්මය. තේන සමන්නාගතෝ පුද්ගලෝ මේදාවී. ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයාට කියන වචනයක් තමයි මේදාවී කියන වචනය. මෙන්න මේ ප්‍රඥාවෙන් යුක්ත කෙනාට තමයි චිත්තං රක්ඛේත, සිත රැක ගැනීමට පහසු වෙන්නේ. ඒ නිසා සිත රැක ගැනීමට, සිත දියුණු කර ගැනීමට, සිත ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම චිත්ත පරම්පරාව පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගැනීම බොහෝම උපකාරක දෙයක්. පින්තුනි, මේ චිත්ත පරම්පරාව පිළිබඳව සහ රූප පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට නම් සූවිසි ප්‍රත්‍ය පිළිබඳවත් යම් තරමක් දුරට ඉගෙනීමක් කරන්නට පුළුවන් නම් මේ චිත්ත පරම්පරාව පිළිබඳව ගොඩක් ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් පින්තුනි, ලෝකයේ තුල සාර්ථක වෙච්ච සෑම මිනිසෙක්ම ආරම්භය කුඩා ප්‍රඥාවක් බව අමතක කරන්න එපා. ලෝකේ සාර්ථක වෙච්ච සෑම කෙනෙක්ගේම ආරම්භය කුඩා ප්‍රඥාවක්, අවසානය තමයි මහා ප්‍රඥාවක්. අපි හැදුවොත් ආරම්භය මහා ප්‍රඥාවකින් කරන්න හැදුවොත් කවදාවත් අපිට සාර්ථකත්වයක් ලබන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම සාර්ථකත්වයේ වෙනුවෙන්, දියුණුවේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නේ කුඩා ප්‍රඥාවකින්, සාර්ථකත්වයේ ලබන්නේ විශාල ප්‍රඥාවකින්. ඇයි? අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ජීවිතය දිහා බලන්න.
සුමේද තාපසයාණන් වහන්සේගේ ප්‍රඥාවද විශාල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවද විශාල ප්‍රඥාව. කාගේ ප්‍රඥාවද පිංගතුනි විශාල ප්‍රඥාව? තථාගතයන් වහන්සේ තුල උපදින ප්‍රඥාව විශාලයි. සුමේද තාපසයාණන් වහන්සේ තුල උපදින ප්‍රඥාව කුඩා ප්‍රඥාවක්. පිංගතුනි බුද්ධත්වයේ සඳහා දාන සීලාදී වැඩපිළිවෙල ආරම්භ කළේ කවරෙකු විසින්ද? බුදුරජාණන් වහන්සේ විසින්ද? සුමේද තාපසයන් වහන්සේ විසින්ද? එතකොට ලෝකේ ලබන්න පුළුවන් උපරිම සාර්ථකත්වය තමයි සම්මා සම්බුද්ධත්වය. ඒ පාර පැහැදිලිව අදටත් අපිට තියෙනවා. මේක අපි ආදර්ශයට ගන්නට ඕන. පටන් ගත්තේ කුඩා ප්‍රඥාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද? කුඩා ප්‍රඥාවෙන්. පින්වතුනි අපි පොඩි තැනින් පටන් ගනිමු. අපිට ඒ පොඩි තැන පිහිටලා ලොකු තැනට යන්න පුළුවන්. පොඩි තැන නැතුව ලොකු තැනට ගියපු කෙනෙක් මේ ලෝකේ विद्यमान වෙන්නේ නැහැ. හැබැයි අපේ හිත කැමැති ලොකු තැනින් පටන් ගන්න පොඩි තැන ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. එනිසා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ ආදර්ශයට ගන්න සුමේද තාපසයන් වහන්සේ තුල පැවතියා වූ කුඩා ප්‍රඥාවෙන් තමයි සාර්ථකත්වයේ දැවැන්ත වැඩපිළිවෙල ආරම්භ කරේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ ලෝකේ සියල්ල දැනගැනීමට සමර්ථ සර්වඥතා ඥානය නම් වූ මහා ප්‍රඥාව උන්වහන්සේ ලබා ගත්තේ. එනිසා අපිත් ඉස්සෙල්ලා මේ බුද්ධ වචන සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. මේ බුද්ධ වචන සජ්ජායනා කරන විට මේ වචන ටික කටට හුරු වෙලා තියෙන විට දැන් ඉදිරි ස්වාමින් වහන්සේලා ඇවිල්ලා ඒ වචන කියා අර්ථ කියනකොට ඒ වචන පුරුදු වෙච්ච කෙනාට අර්ථ තේරුම් ගන්න පහසුද අමාරුද? පහසුයි. පින්වතුනි පැහැදිලිනේ. අපි බුද්ධ වචනයක් කටින් කියලා හුරු කරගත්තොත් මෙලවදීම ඒක අපිට ප්‍රයෝජනයි කියන එක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ වගේම මතු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් උන්වහන්සේලා මොන භාෂාවෙන්ද ධර්මය දේශනා කරන්නේ? පාලි භාෂාවෙන්. එතකොට අපි දැන් ඉඳලා පාලි වචන කටින් කියලා හුරු කරගෙන තිබුණොත් මතු බුදුරජාණන් වහන්සේ නමකගෙන් පාලි වචන ඇහෙන විට අර මණ්ඩූක මැඩියා ගග්ගරා පොකුණ ළඟ බණ අහපු මැඩියා වගේ අපේ හිතත් මේ පාලි වචන දෙසට අවධානය යනවද නැද්ද? යනවා. එනිසා පින්වතුනි චූටි තැනින් පටන් ගන්න. එතකොට අපිට පුළුවන් ලොකු තැනට දවසක යන්න. ඒක තමයි බුද්ධ ශාසනයේ පාර. අනුපුබ්බේන මේදාවී තෝක තෝකං khනේ khනේ කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මලමත්තනෝ. කම්මල් කරුවෙක් චුට්ට මලකඩ කාපු යකඩේ පිරිසිදු කරනවා වගේ ඥානවන්ත කෙනා තමන් තුල චුට්ට තමන්ගේ කෙලෙස් දුරු කර ගැනීමට ප්‍රඥාව දියුණු කරගත යුතුයි. එතකොට පින්වතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඇයි මේ ප්‍රඥාව ගැන නිතරම කියන්නේ කියලා. පින්වතුනි ඒකට හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විමසන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තා ජීව, වීරිය, සති, ඒකග්ගතා කියන ධර්මයට පළවෙනි අංගය කුමක්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද පින්වතුනි? ප්‍රඥාව කියන ධර්මයයි. මේ සම්මා දිට්ඨිය කියන එක කම්මස්සගත සම්මා දිට්ඨිය, චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කොටස් දෙකක් තියෙනවා. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුද්ධ ශාසනයේ මූලික පදනම කම්මස්සගත සම්මා දිට්ඨිය. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ
කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි බුද්ධ ශාසනය ඉතුරු ගුණ ධර්ම දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා බෞද්ධයාගේ මූලික පදනම කම්මස්සගත සම්මාදිට්ඨිය. ඊළඟට පින්වතුනි නිර්වාණ වැඩපිළිවෙලේ මූලික කරුණ තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය. පින්වතුනි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් 4ක්. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ ලෝභය හැර ලෞකික චිත්ත චෛතසික රූප ධර්ම සමූහය. සමුදයාර්ය සත්‍ය කියන්නේ ලෝභය කියන ධර්මය. නිර්වාණය කියන්නේ නිරෝධ සත්‍යය. මාර්ග සත්‍ය කියලා කියන්නේ මාර්ග කුසල් සිත් 4 සමග උපදින ප්‍රඥාවාදී ධර්ම 8කට. එතකොට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් 4ක්. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නම් වූ පරමාර්ථ ධර්ම කොටස් 4 පිළිබඳව අපි ඇති කරගත යුතු අවබෝධයට තමයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මය තුල විස්තර කරලා තියෙන්නේ තත්ත කතමා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය යනු කුමක්ද? 1. දුක්ඛේ ඥානං දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව. 2. දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව. 3. දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව. 4. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව. අයං උච්චති සම්මා දිට්ඨි. පින්වතුනි මේවා බුද්ධ වචනයයි. මේවා වෙනස් කරන්න බෑ කිසිම කෙනෙකුට. කිසිම කෙනෙකුට මේවා වෙනස් කරන්න බෑ. මත්තෙහි පහළවන්නා වූ මෛත්‍රී ආදී බුදුරජාණන් වහන්සේලා පවා මෙලෙසමයි දේශනා කරන්නේ. මේ පරමාර්ථ සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ. එයට කෙල හැකි වන්නේ අවබෝධ කර ගැනීම පමණයි. තන් තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති. මේ පරමාර්ථ සත්‍ය තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන එය දේශනා කරනවා. එය විතරයි කළ හැක්කේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිටවෙච්ච වචනයට අපි වටිනාකමක් දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිටවෙච්ච වචනයට සමාන වචන වෙන කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා පින්වතුනි ලෝකේ තියෙන වටිනාම වචන සමූහය තමයි ත්‍රිපිටක බුද්ධ වචනය. එනිසා පාලි වචන කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම වචන. ඒවට අපේ සිත තුළ ගරුත්වය අපි ඇති කරගන්නට ඕන. එතකොට මෙන්න මේ විදියට පින්වතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් 4ක්. දැන් කල්පනා කරන්න යමෙක් පරමාර්ථ ධර්ම දේශනාව බැහැර කරනවා නම් ඔහු ඒවා පිළිබඳව ඥානය ඇති කරගන්නේ කෙසේද? පුළුවන්කමක් තියෙනවද? පුළුවන්කමක් නැහැ පින්වතුනි. දුවේ හේතු දුවේ පච්චයා ශාවකස්ස සම්මා දිට්ඨියා උප්පාදාය පරතෝච ගෝසෝ සච්චානුසන්දී අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ. ශ්‍රාවකයෙක් තුල සම්මා දිට්ඨිය ඉපදීමට හේතු දෙකක් තියෙනවා. 1. පරතෝච ගෝසෝ සච්චානුසන්දී චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව. 2. අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ තමන් තුල උපදවා ගන්න යෝනිසෝ මනසිකාරය. පළවෙනි එක තමයි ධර්ම දේශනාව. පරතෝච ගෝසෝ සච්චානුසන්දී කියන වචන වලින් කියවෙන්නේ එම කරුණයි. එතකොට මෙන්න මේ විදියට පින්වතුනි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ පළවෙනි අංගය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව කියන ධර්මයයි. ප්‍රඥාව කියන ධර්මයයි.
ප්‍රඥාව නොවන දෙයක් නෙවෙයි. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව කියන ධර්මයයි. මොනවා පිළිබඳව ප්‍රඥාවද? චතුරාර්ය සත්‍ය නම් වූ පරමාර්ථ ධර්ම කොට්ඨාස 4 පිළිබඳව ප්‍රඥාවට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඒකෙන් නිර්වාණය කියන ධර්මය අපෙන් බාහිර දෙයක්. නිබ්බානං ඛණ්ඩ සංඝහ නිස්සටං. නිබ්බානං ඛණ්ඩ සංඝහ නිස්සටං. නිර්වාණය කියන ධර්මය පංචස්කන්ධයෙන් විනිර්මුක්ත ධර්මයක්. පංචස්කන්ධයේ තුල නිර්වාණය නැහැ. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ පංචස්කන්ධයක පැවැත්මක්. රූප ශරීරය, රූපස්කන්ධය. මෙහි ඇතිවන්නා වූ වේදනා සියල්ල වේදනාස්කන්ධය, සංඥා සියල්ල සංඥාස්කන්ධය, ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධය, සිත් සියල්ල විඥානස්කන්ධය. එතකොට ජීවිතය anu රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ පැවැත්මයි. නිර්වාණය කියන්නේ මේ පංචස්කන්ධයේ තුල තියෙන දෙයක් නෙවෙයි, ඒක බාහිර ධර්මයක්. එතකොට චිත්ත චෛතසික රූප පිළිබඳව අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට මෙන්න මේ අවබෝධය නැතුව අපිට නිවන අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. අනිත් කරුණ තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය කොටස් සම්මා දිට්ඨිය කොටස් 4ක් තිබුණා. දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව දන්නා ඥානය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව දන්නා ඥානය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව දන්නා ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය පිළිබඳව දන්නා ඥානය කියලා කොටස් 4යි. මේ කොටස් 4න් මූලික කොටස තමයි පින්වතුනි දුක්ඛේ ඥානං, දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඥානය. චතුරාර්ය සත්‍ය ඥානයන් අතුරෙන් වැදගත් ප්‍රධාන ඥානය තමයි දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාව. මේක තමයි ප්‍රධාන. එතකොට යමෙක් දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව ඇති කරගත්තොත් ඔහුට නිවන පිළිබඳව බලවත් උවමනාවක් ඇති වෙනවා. මොකද දුක තේරෙන්න දුකින් මිදීමේ කැමැත්ත Taman තුල ඇති වෙනවා. මෙන්න මේ විදියට පින්වතුනි මම කියලා කියන තැන තියෙන්නේ චිත්ත චෛතසික රූප ධර්ම සමූහයක පැවැත්මක්. චතුරාර්ය සත්‍ය ලෙස බෙදෙන්නෙත් ස්කන්ධාදී ලෙස බෙදෙන්නෙත් මේ පරමාර්ථ ධර්මම තමයි. ඒ නිසා අභිධර්ම පිටකයේ ඉගෙන ගැනීමට කැමති අය, ඒ වගේම විදර්ශනා ඥානය දියුණු කර ගැනීමට කැමති අය විසින් සිදු යුතු ප්‍රධාන කරුණක් තමයි සතර පරමාර්ථ ධර්ම පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගැනීම. එතනදී පින්වතුනි මේ ප ဋ ාණ දේශනාව තුලත් විස්තර වෙන්නේ මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන කොටස් පහම තමයි. මේ කොටස් පහ බෙදෙනවා ප්‍රත්‍ය 24කට. මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන කොටස් පහ තමයි සූවිසි ප්‍රත්‍යයට බෙදිලා තියෙන්නේ. සූවිසි ප්‍රත්‍ය තුල මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන කොටස් පහෙන් විනිර්මුක්ත කිසිම දෙයක් නැහැ. මුළු සූවිසි ප්‍රත්‍ය තුලම සුදුසු පරිදි අන්තර්ගත වෙලා තියෙන්නේ මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන කොටස් පහෙන් යම් කොටස්. එතකොට සූවිසි ප්‍රත්‍ය කිව්වහම පින්වතුනි ඉදිරි දේශනාවේදී එකින් එක විස්තර වේවි. හේතු ආරම්මන අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය පුරේජාත පච්චාජාත ආසේවන කම්ම විපාක
ආහාර ඉන්ද්‍රිය ඥාන මග්ග සම්පයුත්ත විප්‍රයුත්ත අත්ති නත්ති විගත අවිගත මෙන්න මේ කරුණු 24ට තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. මේ සූවිසි ප්‍රත්‍ය පින්තුනි තවත් දුරට බෙදුනහම ප ဋ ාණ දේශනාව තුල සියලුම ප්‍රත්‍ය 56ක් තියෙනවා. උදාහරණයක් විදියට අධිපති ප්‍රත්‍ය ගත්තාම සූවිසි ප්‍රත්‍යදී එකක් විදියට ගන්නෙ. නමුත් ඒක විස්තර වශයෙන් ඉදිරියට ඉගෙන ගන්න විට ආරම්මන අධිපති ප්‍රත්‍ය සහජාත අධිපති ප්‍රත්‍ය කියලා දෙකකට බෙදෙනවා. ඒ වගේම අනිත් සමහර ප්‍රත්‍ය උපනිශ්චය ප්‍රත්‍ය ගත්තොත් ආරම්මන උපනිශ්චය ප්‍රත්‍යය අනන්තර උපනිශ්චය ප්‍රත්‍යය පකතූපනිශ්චය ප්‍රත්‍යය කියලා කොටස් 3කට බෙදෙනවා. මෙන්න මේ වගේ සූවිසි ප්‍රත්‍ය ප්‍රදාන වශයෙන් ප්‍රත්‍ය 24යි. එම ප්‍රත්‍යයන්ගේ අනු කොටස් ටිකත් විස්තර වශයෙන් ගත්තහම මේ ප ဋ ාණ දේශනාව තුල ප්‍රත්‍ය 56ක් විස්තර වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය 56 තුලම තියෙන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන මේ කොටස් පහ තමයි ඒ විදියට බෙදිලා තියෙන්නේ. එනිසා මේ පරමාර්ථ කොටස් පහ තේරුම් ගත්ත කෙනා ඉන්න අනතුරුව කරන්නට ඕන මෙන්න මේ සූවිසි ප්‍රත්‍ය තේරුම් ගැනීම. එම සූවිසි ප්‍රත්‍ය තේරුම් ගැනීමට මේ දේශනාවෙන් අනතුරුව සිදු කරන දේශනාව ඔබ හැම දිනාටම හේතුවක් වේවි. එනිසා එම දේශනාව බොහොම උවමනාවෙන් සවන් දෙන්න. මේ ධර්මය අහන්නට ලැබෙන්නේ පින්තුනි අපිට මේ මනුස්ස ජීවිතයක් ලබාගත්ත බුද්ධෝත්පාද කාලයක පමණයි. නැවත ලැබෙන්නේ කවදාද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට පින්තුනි මේ සූවිසි ප්‍රත්‍ය ඊළඟට මේ ප ဋ ාණ දේශනාවට වැදගත් දේ තමයි ධම්මසංගණි පාළියේ දේශනා කළා තියෙන කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාගතා ධම්මා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා ආදී වශයෙන් දේශනා කළා තියෙන තිකමාතිකා 22 සහ දුකමාතිකා 100 කියන පද 266 ධම්මසංගණි පාළිය තුල තිකමාතිකා 22ක් දුකමාතිකා 100ක් කියලා අභිධම්ම මාතිකා පද 266ක් තියෙනවා. මෙන්න මේ පද 266ට මේ සූවිසි ප්‍රත්‍යයන් බෙදා ගන්නවා. එතකොට පියවර 3කට ගන්න පුළුවන්. මුලින්ම චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන මෙන්න මේ කොටස් පහ. දෙවනුවට මේ කොටස් පහ සූවිසි ප්‍රත්‍ය කියලා කොටස් 24කට එහෙම නැත්නම් කොටස් 56කට බෙදෙනවා. ඉන්න අනතුරුව මෙම සූවිසි ප්‍රත්‍යයන් නැවතත් මේ අභිධම්ම මාතිකා පද අනුව විවිධ කොටස් වලට බෙදිලා අනන්ත ණය ක්‍රමයන්ගෙන් මෙම දේශනාව ඉදිරියට දිගහැරෙනවා. උදාහරණ විදියට ගත්තොත් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ ආදී විදියට මෙන්න මේ අභිධම්ම මාතිකා පද අනුව තමයි මේ දේශනාව දිගින් දිගට ඉදිරියට සිද්ධ වෙන්නේ. ඉතින් පින්තුනි අපි මේ ගත වෙන්නේ වස් කාලය තුල. තථාගතයන්න් වහන්සේ විසින් මේ අභිධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ 7 වෙනි වස් කාලය තුලදී. තව්තිසා දිව්‍ය ලෝකයේ තුල දස දහසක් සක්වලවල් වලින් පැමිණි දෙවිවරු බ්‍රහ්ම රාජවරු පිරිවරාගෙන තමන් වහන්සේ මෙලොවට බිහි කරන්නට යෙදුන
මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ දකුණු පස තබාගෙන අප සරණ ගියා වූ ඒ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ අභිධර්ම පිටකය දේශනා කරන්නට යෙදුණා. පින්තුනි, එම දේශනාව අවසන් වන දිනය හෙටයි. එකට අපි කියනවා වස් පවාරණය කරන දවස කියලා. මේ වස් පවාරණය කරන දවස කියන්නේ තථාගතයන්න් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වා කෝටි 80,000ක් සත්වයන්ට මාර්ගඵල අවබෝධය ලබා දී මනුස්ස ලෝකයට නැවත වැඩම කරන අසිරිමත් සිදුවීම සිද්ධ වෙන්නේ හෙට දවසේදී. පින්තුනි, මේ බුද්ධ ශාසනය තුල සිදුවන අසිරිමත් මහා දිව්‍ය මනුස්ස බ්‍රහ්ම සමාගම් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි යමක පාටිහාරීය සමාගම. ඒක ඇති උනේ වස් සමාදන් වෙන දවසේ, වස් ආරම්භ කරන දවසේ. දෙවෙනි එක තමයි පින්තුනි දේවෝරෝහණ සමාගමය. දේවෝරෝහණ සමාගම කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ අභිධර්ම දේශනාව පවත්වා මනුලොවට වැඩම කිරීමේ අවස්ථාව. ගංගාරෝහණ සමාගම කියලා කියන්නේ විශාලා මහනුවරට වැඩම කරලා ආපසු රජගහ නුවරට වැඩම කරන අවස්ථාව. මෙන්න මේ අවස්ථා තුනේදී තමයි පින්තුනි මහා සෙනග එකතු වෙච්ච අවස්ථා තුන හැටියට සඳහන් වෙන්නේ. ඒ අවස්ථා තුන අතුරෙන් හෙට දවසේදී තමයි පින්තුනි තථාගතයන්න් වහන්සේ තාවතින්ස දිව්‍ය ලෝකයේ තුල අභිධර්ම දේශනාව පවත්වා දෙවිවරු බ්‍රහ්ම රාජවරු පිරිවරාගෙන බබලමින් සංකස්ස නගර දොරටුව කියන මේ මනුලොවට වඩින අසිරිමත්ම සිදුවීම වෙන්නේ හෙට දවසේදී. පින්තුනි, තථාගතයන් වහන්සේ මේ අභිධර්ම දේශනාව පවත්වල අවසානයේදී සක්දෙව් රජතුමාට සඳහන් කරනවා, දෙව් රජතුමනි, මම මනුස්ස ලෝකයට වැඩම කරනවා කියලා. ඒ වෙලාවේ පින්තුනි සක්දෙව් රජතුමා තව්තිසා දිව්‍ය ලෝකේ පටන් සංකස්ස නගර ద్వාරය දක්වා මණික් වලින් පඩි පෙළයි, රිදී වලින් පඩි පෙළයි, රත්තරන් වලින් පඩි පෙළයි, පඩි පෙළවල් 3ක් තාවතින්ස දිව්‍ය ලෝකේ පටන් සංකස්ස නගර දොරටුව දක්වා දීර්ඝ පඩි පෙළවල් 3ක් මැව්වා. තථාගතයන් වහන්සේ මේ පඩි පෙළ මුදුනට පැමිණිලා අදිෂ්ඨානයක් කරා, සියලු සත්වයන් ඔවුනොවුන් දකිත්වා කියලා. ඒ බුද්ධ අදිෂ්ඨානය පරිදි පින්තුනි මේ සියලු සක්වලවල් මේ වගේ එක මිදුලක් වගේ දෙවිවරුන්ට මිනිස්යන් පේනවා, මිනිස්යන්ට දෙවිවරුන් පේනවා ආදී විදියට සියල්ලන්ටම ඔවුනොවුන් පෙනෙන අවස්ථාවක් ආවා. ඒකට කියනවා ලෝක විවරණ ප්‍රාතිහාර්ය කියලා. ඒ පඩිපෙළ මුදුනේදී පින්තුනි තථාගතයන්න් වහන්සේ නීල පීත ලෝහිත ඕදාත මංජිට්ඨ ප්‍රභාස්වර කියන සවනක් ගන සම්බුද්ධ රශ්මි ධාරාවන් විහිදුවන්නට යෙදුණා. පින්තුනි සියලු දෙවිවරු, සියලු මිනිස්යන්, සියලු බ්‍රහ්ම රාජවරු මේ සවනක් ගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් බබලමින් වැඩ සිටින්නා වූ තථාගතයන් වහන්සේ දිහා බලමින් සාදු සාදු කෙමින් සාදුකාර පවත්වන්නට යෙදුණා. තන් දිවසං බුද්ධ සිරින් ඕලෝකෙත්වා චත්තින්ස යෝජනිකාය පරිසාය ඒකෝපි බුද්ධ භාවං අපත්තෙන්තෝ නාම නත්හි. පින්තුනි එදා මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආනුභාවයේ දෙනතින් දුටුවා වූ සෑම සත්වයන්ගේම හදවත්වල අනේ දවසක මමත් මේ වගේ බුදු කෙනෙක් වෙනවා නම් අනේ හොඳයි හොඳයි කියමින්
බුද්ධත්වයට කැමැත්ත ඇති වුණා කියලා දක්වලා තියෙනවා. පින්වතුනි එදා මනුස්ස ලෝකේ යොදුන් 36ක් පුරාවට මිනිස්සු එකතු වෙලා හිටියා තථාගතයන් වහන්සේගේ මනුලොවට වැඩීම පිළිගැනීමට. මේ සෑම මිනිස්සෙකුගේම හිත තුල පින්වතුනි අනේ මමත් බුදු වෙම්වා කියන සිත ඉපදුනා කියලා කියනවා. ඉන් අනතුරුව පින්වතුනි දකුණු පැත්තේ මැණික් දකුණු පැත්තේ රත්තරන් පඩිපෙලෙන් දෙවිවරු පසුගමන් කරනවා. වම් පැත්තේ රිදී පඩිපෙලෙන් බ්‍රහ්ම රාජවරු පසුගමන් කරනවා. මැදින් මවලා තියෙන මැණික් පඩිපෙලෙන් ඒ තථාගතයන්න් වහන්සේ දිව්‍ය ලෝකයෙන් මනුලොවට බැබලි වඩිනා ආකාරය මොනතරම් අසිරිමත්ද. මහා බ්‍රහ්මයා ශ්වේත චත්තය දරාගෙන ආවේ. එක්තරා දිව්‍ය පුත්‍රයෙක් පණ්ඩුව වීණාව වාදනය කරමින් දිව්‍යමය මල් සුවඳ පූජා කරමින් දෙවිවරු බ්‍රහ්ම රාජවරු පිරිවරාගෙන තමයි තථාගතයන් වහන්සේ මනුලොවට වැඩම කිරීම සිද්ධ කරේ. පින්වතුනි එදා බස් පවාරණය කරන දවසේ මේ දේවෝ රෝහණ සමාගමේ සිදු වෙච්ච මොහොතේ දෙව්ලොව සිට වැඩම කරපු තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය පළමු වතාවට වන්දනා කරගත්තේ ප්‍රඥාවෙන් අගතැන්පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. ඒ සාරිපුත්ත ආදී මහරහතන් වහන්සේලා විසින් වන්දනා කරගන්නට යෙදුනා වූ ඒ තථාගත ශ්‍රී පාද යුග්මයට අපගේ නමස්කාරයද වේවා. සාදු සාදු සාදු.